favorite places to visit. favorite places ගැන chart එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මගේ ළමයි ඔයාට කියනවා මේක describe කරන්න කියලා. දැන් මම ඔයාලට කිව්වා අපේ path එක මොකද්ද? introduction, detailing, comparison, conclusion. දැන් අපි බලමු step by step මගේ ළමයි. මේක ලස්සනට පිළිවෙලට ලියාගන්නේ කොහොමද කියලා. හරි. question එක තමයි ළමයි මේවට යන්න කැමති තැනක්. දැන් අපි හදාගමු එහෙනම්. අර වෙනදා ලියනවා වගේ. මම කියනවා ළමයි දැන් මේකේ given below හරි මොකක් given above එක දාගන්න තිබ්බා. it's okay. මම උඩට මෙහෙම දානවා ළමයි. the given bar chart. දැන් ළමයි ඔයාලට question එකේ දීලා තියෙන shows කියලානේ. හරිද? the question paper gives you a word called ළමයි shows. ඔයා shows එක දැම්මට ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලට හැම වෙලෙම කියලා දීලා තියෙනවා අපි ළමයි question එකක් refer කරනකොට අපි ලියනකොට පුළුවන් තරම් new words include කරන්න කියලා. අලුත් වචන දාන්න කියලා. shows කියන එක දැම්ම කියලා වැරදි නැහැ. අපිට use කරන්න පුළුවන් ළමයි new word එකක් තියෙනවා මොකද්ද? depicts. පෙන්눔 කරනවා. මෙන්න මේ විදිහට ළමයි දක්වා තිබෙනවා. depicts මොනවද ළමයි පෙන්ලා තියෙන්නේ? depicts the favorite visiting favorite places නේ තියෙන්නේ. favorite places the students like to visit. සාමාන්‍ය ඔයාලගේ පේපර් එකේ තියෙන question එක ලියුවා. මම ඉතින් මේක question එකේ අර දාලා තිබෙන්නේ නැතිද මම හදලා ලියුවා මොකද්ද ළමයි? favorite places the students like to visit. බලන්න යන්න කැමති ස්ථාන කියලා මම දැම්මා. දැන් ඔයාලා වෙනදා ලියන්නේ කොහමද? the horizontal axis represents. හරිද? the vertical axis represents. it's okay. නමුත් දැන් ළමයි දැන් තමයි chance එක අපිට මේ ටිකක් advanced විදිහට ලියන්න. හරි. කියන්නේ මම මේ පටන් ගන්න යන මගේ ළමයි පැසිව් වාක්‍යකින් කොහොමද ඔයාලට horizontal axis එක represent කරන්න කියලා පෙන්නන්න. හරිද? places favorite places the students like to visit. මම දානවා මෙන්න මෙහෙම ළමයි. දැන් ඔයාලා දැකලා තියෙනව නේද? තිතයි මෙන්න මේ කමාවයි. හරිද? මේකෙදි ළමයි කියන්නේ මේ left side එකේ දාන word එකට price එකට සමාන එකක් හෝ ඊට අදාළව දෙයක් තමයි ළමයි මෙතන අපි දාන්නේ. පැහැදිලිද? ඒ හින්දා මම ගන්නවා මෙන්න මේ විදිහට. හරිද? ඔන්න හොඳට බලන් ඉන්න. දැන් ඉස්සලම horizontal axis එකෙන් ළමයි ගන්නෙ. මම කියනවා ඒකේ තියෙනවා the favorite places කියලා ලියලා the favorite places කියලා ලියලා තිතයි කමා එකයි තිබ්බා. හරිද? දැන් ඔයාට මෙතන වෙන එකක් තිබ්බනම් food items කියලා you may use that. හරිද? දානවා the favorite places මොනවද ළමයි? candy. ආන් අර තියෙන places ටික දානවා. මොනවද මේ places? අන්න ඒවට examples තමයි දාන්න ළමයි. the favorite places candy, Jaffna, next Colombo, next L, next L විතරයි තියෙන්නේ. L and අවසාන කලින් අපි දානවා L and what ළමයි? නුවර එළිය ඔන්න ළමයි ඉවර නෑ. the favorite places ළමයි favorite places දැම්මා. ඒ places මොනවද? candy, Jaffna, Colombo, Ella and නුවර එළිය. now you know that ළමයි there are several words, so they are plurals ළමයි. හරිද? එළිය දැන් මම කියන්න ඕනේ ළමයි ඒවා දාලා තියෙන්නේ මොන අක්ෂයද මගේ ළමයි? horizontal axis එකේ. මම කියනවා ඒවා දාලා තියෙනවා display කරලා තියෙනවා
horizontal axis එක මත. එහෙනම් මම කියනවා ළමයි දක්වා ඇත පෙන්වා ඇත ඇතනම් ළමයි perfect එකෙන් ගන්නේ. එහෙනම් as they are plurals we use have. passive නේ ළමයි have been displayed. have been displayed. have been displayed on the horizontal axis. not yet finished. තාම ඉවර නෑ ළමයි. ඔන්න horizontal axis එක ළමයි ඉවර කරා. කොහොමද දැන් මෙතකොට the favorite places Kandy, Jaffna, Colombo, Ella and Nuwara Eliya have been displayed. ආන්ගේ විස්තර ටික දාලා තියෙනවා on the horizontal axis. ළමයි කමාවක් දීලා තියෙන්නේ ඇයි මෙහෙම යනවා මම මෙන්න මේ vertical axis එකත් represent කරන්න. ළමයි වාක්‍ය දෙකක් clauses දෙකක් එකතු කරන්න දානවා. the word you are correct. ඔයා හිතපු එක හරියටම හරි. while yes while the vertical axis shows the number of කවුද මගේ ළමයි number of students respectively ඔන්න ළමයි fully completed updated price එකක් ළමයි. හරිද? දැන් මෙතන ළමයි ඔයාලට දාන්න පුළුවන් ඕනනම් the horizontal axis represents the places they like to visit. So they are Kandy, Jaffna, Colombo, Ella and Nuwara Eliya. It's okay. The vertical axis represents what ළමයි? the number of students. දැන් ඔයා බලන්න මේ පෙන්නනවා කියන ස්ථාන කිහිපයක් තියෙනවනේ ළමයි. එතකොට පළවෙනි එකෙන් ගත්තා මම shows එකට depicts. හරිද? shows එකට මම ගත්තා මොකද්ද මගේ ළමයි? depicts ගත්තා. ඔන්න බලන්න depicts ගත්තා. මම ඊළඟට ඔයා දැක්කා නේද? මෙන්න මේ horizontal axis එකෙන් පෙන්නනවා කියන ගත්තා මොකද්ද ළමයි? display කියන verb එක මම ගත්තා. තුන්වෙනි එකනොත් ළමයි number of students පෙන්නනවනේ ළමයි. මම ඒකට ගත්තා මොකද්ද ළමයි? shows කියලා. words තුනක් අදාළ clauses තුනට. මෙන්න මේකයි ළමයි විය යුත්තේ හරියට ඔයා chart එකක් ලියනවා නම්. හේතුව අපි ස්ටුඩන්ට්ස්ලා විදිහට මගේ ළමයි නිතරම බලන්න ඕන එකම verb එකක් දිගේ depend වෙන්න නෙමෙයි. හරිද? language එකේ ඕනෑ තරම් මේවට අදාළ words තියෙනවා. ඒ හින්දා ඔයාලා මගේ ළමයි කරන්න ඕන ඒ අදාළ words වලට ගැලපෙන්න alternatives පුළුවන් තරම් භාවිතා කරන්න ගැලපෙන ඒවා. හරිද? තව represents කියලා දාන්න පුළුවන් ඕනනම් ඒකේ represent ඕන එකක් දාන්න පුළුවන්. හරිද? බලනවා words තුනක් භාවිතා කරේ නෑනේ. එකම වගේ තුනක් භාවිතා කරන්නේ නෑනේ. මම ගත්තේ separate words. The given bar chart depicts the favorite places the students like to visit. The favorite places Kandy, Jaffna, Colombo, Ella and Nuwara Eliya. ඕනනම් දාන්න තිබ්බා. The given bar chart depicts the favorite places the students like to visit. ඕනනම් ළමයි මෙතනින් දාන්න තිබ්බා. The horizontal axis represents කියලා. ඒ පරණ විදිහ. දැන් එහෙම ලිව්වට වැරදි නෑ. It's okay. ගන්නවා ළමයි. හරිද? නමුත් අර හැමෝම එක වගේව ලියනකොට ඒකේ value එකක් නෑනේ. හරිද? හැමතැනම පේන්න තියෙන එකම දේ නම් ළමයි there's no any value that kind of those places ළමයි. හරිද? So this is one of the most beautiful and creative sentence you can apply in your chart descriptions ළමයි. ලස්සන part එකක් ඔයාලට දාන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න තව ඔයාලට පුළුවන් යමයි use කරන්න ඕන නම් the statistics have been given in numbers. තමයි ඉතින් දානවනේ මෙතන ළමයි number වලින් පෙන්ලා තියෙන කියලා. ඒ හින්දා ඒක දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන සංඛ්‍යා පෙන්ලා තියෙන්නේ මොන වගේන්ද කියන එක. හරිද? එහෙනම් ළමයි මේ තමා තියෙන chart එකට දාලා මොකද්ද? That is introduction. That is ළමයි introduction. Okay, you may write this. දැන් මේක ලස්සන ලියා ගන්නකෝ එහෙනම්. details කියලා කියන්නේ detail එකක් කියන ළමයි හරියටම නිශ්චිතවම පෙන්වන්න පුළුවන් දෙයක් අපිට.
හරිද? කම්පැරිසන් එකක් කියන මගේ ළමයි අපිට කම්පෙයාර් කරලා පෙන්වන්න පුළුවන් දෙයක් සහ අපිට නම්බර් වයිස් පෙන්වන්න බැරි එක්තරා වූ ඩීටේල් එකක්. හරිද? ස්පෙસિෆයි කරලා පෙන්වනවා මගේ ළමයි ඩීටේල්ස්. ඒ කියන්නේ අංක බෙදාලා පෙන්වන්න පුළුවන්. ටෝටලි ගත්තොත් ඕවරෝල් ගත්තොත් මගේ ළමයි සාමාන්‍යයෙන් අපිට ඩීටේලින් කම්පැරිසන් කම්බිනේෂන් එකක් විතර යන්න පුළුවන්. ඒ කියන්නේ එකම පැරග්‍රාෆ් එකේ දානවා. ඒකයි දැන් අපි කරන්නේ. දැන් ඔයාට මේ වගේ එකක් අනිවාර්යෙන් ලියන්න වෙනවනේ. ඒ ලියනකොට ළමයි හොඳට මතක තියාගන්න ඔයාලා ඔයා මුලින්ම මේ වර්ඩ්ස් ටික එකින් එකට ඩීටේල් එකටද කම්පැරිසන් එකටද කන්ක්ලූෂන් එකටද කියලා හදාගන්න. හරිද? ඩීටේල් එකටද කම්පැරිසන් එකටද කන්ක්ලූෂන් කියලා හොඳට බලාගන්න. ඒ ටික ඇලොකේට් කරලා ළමයි ඊළඟ පැරග්‍රාෆ්ස් ටික ලියන්න පටන් ගන්න. එතකොට මාරම ලේසි. ඒ කියන්නේ ඩීටේල් එකටයි කම්පැරිසන් එකටයි කන්ක්ලූෂන් එකට දැන් මේ වර්ඩ්ස් ටික අනිවාර්යයෙන් යන්න ඕන. අපි ළමයි දැම්ම ඒ ටික ලස්සන්ට ඇලොකේට් කරගන්නයි යන්නේ. එහෙනම් most එක යන්නේ මොකේටද? ඔයා දන්නවා මගේ ළමයි most එක අපිට රිෆර් කරන්න පුළුවන් ඩීටේල් එකටත් පුළුවන් කන්ක්ලූෂන් එකටත් පුළුවන්. සාමාන්‍ය most එක ගොඩක් වෙලාවට අපි දානවා ළමයි කන්ක්ලූෂන් එකට. ඒ හින්දා අපි දානවා ඒක මොකේටද එහෙනම් කන්ක්ලූෂන් එකට දානවා. කන්ක්ලූෂන් එකට යවනවා. හරිද? ඊළඟ ළමයි highest equal කියන දව ස්පෙસિෆයි කරලා පෙන්නන්න පුළුවන් ළමයි. ඒ අපි දානවා එහෙනම් මොකේටද ළමයි? ඩීටේලින් පාර්ට් වලට. more popular less popular majority දානවා ළමයි මොනවටද එහෙනම් අපි comparisons වලට. comparisons වලට. least එක දානවා මගේ ළමයි. least කියන්නේ අඩුම කියන එකනේ. මේකත් ළමයි ඩීටේල් එකට දාන්න පුළුවන්. ඔයාට ඕනේ නම් most එකත් එක්ක දාලා විරුද්ධ පදයේ විදිහට least එකත් ඇඩ් කරගන්න පුළුවන්. it's okay. හරිද? කැමති විදිහකට දාගන්න පුළුවන්. මේක අපි ඩීටේල් එකට දාගමු. නැත්නම් ඔයාට ඕන නම් කන්ක්ලූෂන් එකට දාගන්න පුළුවන්. it's okay. හරි? right. මම ඔය කන්ක්ලූෂන් එකේ most එක least එක එහෙනම් දාලා පෙන්නන්නම් මේකේ මම ගන්නවා මේක මොකේදද? කන්ක්ලූෂන් එකට. okay. දැන් පටන් ගන්නවා මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් පටන් ගන්න විදිහටම ළමා පටන් ගන්න අපි. ඔයාලගේ වාක්‍ය වල සාමාන්‍ය රිෆර් කරන එක දාගන්න it's okay. according to the chart එකට අනුව according to the chart එකට අනුව දැන් ළමයි අපි මුලින්ම ගන්නවා මොනවද? කන්ක්ලූෂන් එකේව ඇරෙන්න අනිත් ටික කම්පෙයාර් කරගන්න පුළුවන්. මම එනම් මුලින්ම ගන්නවා මෙන්න මේ highest එකෙන්. හරිද? according to the chart the highest දැන් number නේ තියෙන්නේ ළමයි. the highest number of students the like ළමයි මෙලා මොකටද කැමති? බලන්න යන්න නේනම් like to visit. දැන් බලන්න වැඩිම ළමයි ගන්න කොහෙද යන්න කැමති? 60 තියෙන ළමයි යන්න කොහෙටද එහෙනම්? Lට. visit L it is ඒක වෙනම දානවා ළමයි. it is 60 on මේක විදිහක්. තව දාන්න පුළුවන් මගේ ළමයි මෙන්න මේ විදිහට 60 students like to visit L. that is the highest number of students. that is the highest number. හරිද? මං කියන මෙන්න මේ විදිහට තව the highest number of 60 students like to visit L. එහෙම දාන්න පුළුවන්. there are several ways ළමයි that we can refer them. අපිට ඕන විදිහට ළමයි මේකේ ඔය වාක්‍ය තුනෙන් වල භාවිතා කරන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක ඉවරයි. හිතන්නකෝ highest එකත් එක්ක lowest එක තිබ්බා කියලා. එහෙනම් මෙතන while එක දාලා ලිය යන්න තිබ්බා. මම least එක දැම්මනම් ළමයි ඒ කරන්නේත් ඒක මේක ඇතුළට මේක දාන්න ඕන. number of 60 students like to visit L while the lowest number නැත්නම් while the lowest is for කොහෙටද? Jaffna. දැන් මෙතන මම ওই lowest is for කියලා දාන්නේ ළමයි. highest number of students කියලා මේකේ refer කරානේ. while එක දානකොට ඒකත් මේ වාක්‍යය ඇතුළෙම තියෙන හින්දා මට refer කරන්න පුළුවන් ළමයි. the while the least is for Jaffna. ඒ කියන්නේ අඩුම සංඛ්‍යාව වෙන්නේ Jaffna වලට. එකෙන් අදහස් කරනවා මේ අඩුම සංඛ්‍යාවක් කියලා ගන්න ඇයි අපි මොකේටද? ඒ ගන්න ළමයි මොකේටද? එහෙනම් අපි ඒක අඩුම ගණනක් ළමයි කැමති බලන්න යන කැමති ස්ථානය කියන එක තමයි එතනින් රිෆර් කරන්නේ. ඊළඟට අපි කියනවා ළමයි දැන් ඔන්න අපි එතකොට highest එක ගත්තා.
it's okay. මම යනවා ළමයි ඊළඟට එහෙනම් මෙන්න මේ equal එක ගන්න. equal කිව්වම ළමයි ඔයා බලන්න සමාන අවස්ථා දෙකක් සමාන ගණන් දෙකක් තියෙන කොහෙද ළමයි? කැන්ඩි සහ කොළඹ යන්න කැමති. දැන් ඕකත් ළමයි එක එක ආකාරයෙන් කියන්න පුළුවන්. මම දානවා ළමයි මෙන්න මේ විදිහට an equal number of students like to visit කොහෙද ළමයි like to visit Kandy and Colombo ඒකේ ගාන ළමයි එකකට 20 ගානනේ අපි කියනවා ළමයි it is 20 for each ළමයි 4 කියන්නේ FOUR නෙමෙයි අනිත් පැත්ත ගහනවා සම්පූර්ණ මෙහෙම වුණොත් එහෙම an equal number of students like ඔය එක phrase එකක් තව දාන්න පුළුවන් ළමයි taking those two equals ළමයි at the front of the sentence it means ළමයි Kandy and Colombo are equal Kandy Colombo දෙකම සමානයි එහෙම ගන්නත් පුළුවන් තව ගන්න පුළුවන් ළමයි මෙන්න මේ විදිහට students like to visit equally Kandy and Colombo සමාන ඔය දෙකට යන්න කැමති හරිද කොහොමත් ගාන වෙන වෙනම දානවා it is 24 each කියලා දාලා දැන් අපි එතකොට ළමයි equal එකත් ඔන්න අපි ගත්තා දැන් මම යනවා මෙන්න මේ more popular සහ less popular කියලා දෙන්න වලට හරිද ළමයි popular කියලා කියන්නේ අංකයකට නෙමෙයි මෙතන popular කියන ළමයි ජනප්‍රිය place එකක් ගැන ඒතර මෙතන famous වෙන ළමයි place එකක් නේ ජනප්‍රිය එහෙනම් more popular කියන්නේ වඩා ජනප්‍රිය ස්ථානයක් මෙතන නගරයක් එතකොට එහෙනම් item එක තමයි ළමයි refer කරන්නේ කවුද වඩා වැඩිම එකක් තියෙන කාටද ළමයි L තියෙනවා ඊළඟට ළමයි less මෙහෙම හිතන්නකෝ more popular කියලා ගන්නකොට අපි ගන්නවා ළමයි වැඩිම එක මෙතන අඩුම එක ගන්නවා Jeff නම් හරිද ඕන් ඔය අවස්ථාව ගැන තමයි මම චුට්ටක් උතන කතා කරන ළමයි දැන් ඔයාලට පේනවා මෙතන වැඩියෙන්ම තියෙන ටිකට අමතරව අනිත් ටික කතා කරන්නේ නැද්ද අපි ඇයි නෝරිලී ගැන කතා කරන්න බැරි අපිට හරි වැඩිම එක ළමයි කොහොමත් වැඩිම එකට නම්බර් එකක් දෙනවනේ මෙතන උඩ වෙන වාක්‍යයක් ලියනවා අපි සාමාන්‍ය chart එකේ chart එකක් කියවම overall හැම එකක්ම describe වෙන්න ඕන ළමයි ඔයාට more popular හරි less popular හරි දාන්න තියා ගත්තාම මෙන්න මේ වගේ පොඩි chart එකක් දාගන්න ඕකට හරිද දැන් more popular කියන්නේ more කියන්නේ වඩා වැඩි කියන එකනේ එහෙනම් ඊතලයේ උස වැඩි එකකුයි අඩු එකකුයි මේ මෙහෙම දාගන්න හරිද එතකොට ඒකේ කියනවා මෙන්න මේකට වඩා මෙන්න මේ ඊතලයේ වැඩි මම ගන්නවා ළමයි එහෙනම් මොකද්ද නොවරෙලිය ගන්නවා මම කැන්ඩි ගන්නවා ඊළඟට හරිද දැන් ඔයාලට පේනවා නෝවරලිය විසිට් කරන්න කැමති කැන්ඩි වලට වඩා ඒක සාමාන්‍ය දෙයක්නේ ඇයි සර් ඉතින් 60 ගත්තොත් වැරදිද වැරදි නෑ මේකේ වැරදි කියලා එකක් නෑ ළමයි කම්පෙයාර් කරනකොට හේතුව අපිට නීතියක් දාලා නැහැ මේක ගන්න කියලා. හැබැයි අපි දැනගන්න ඕන chart එකක් කියලා කියනම ළමයි overall සියල්ලම සාකච්ඡා වෙන්න ඕන. එහෙනම් overall ගන්නව නම් මගේ ළමයි මම ඕන් ගත්තේ නැති එකක් ගත්තා නුවරඑළිය. එහෙනම් මම කියන්න ඕන නුවරඑළිය විසිට් කරන්න කැමති කැන්ඩි වලට වඩා. එහෙනම් අපි සරලවම කියන ළමයි කොහොමද? හරි ලේසි. නුවරඑළිය නිකම්ම දානවා ළමයි. sorry වඩා වැඩි එකනේ ළමයි. ඔව් නුවරඑළිය. නුවරඑළිය වඩා ජනප්‍රියයි ළමයි B verb එක is more popular වඩා than what ළමයි candy අපි කමාවක් තමා ළමයි දාන්න not a full stop හේතුව මේකේ ළමයි විරුද්ධාර්ථයක් තියෙනවා මොකද්ද less popular එක එතකොට ළමයි කියනවා නුවරඑළිය is more popular than candy candy වලට වඩා නුවරඑළිය more popular හරිද එහෙම වෙනකොට ළමයි less than එකකුත් තියෙනවා එහෙනම් less than කේදී less than එක මුලට less popular එකක් තියෙනවා less popular එක මුලට more popular එක අගට දැන් more popular කේදී වැඩි එක මුලට අඩු එක යටට
less popular එකේදී ළමයි යට එක අඩු එක මුලට වැඩි එක එහා පැත්තට. මේකේ මම ගන්නවා එන ළමයි කොහෙද? ජෙෆ්නා ගන්නවා. ඊළඟට මම ගන්නවා කොහෙද ළමයි? කොලම්බෝ. ජෙෆ්නා ටු කොලම්බෝ. දැන් ළමයි මෙහෙම කම්පෙයාර් කරනකොට සාමාන්‍යයෙන් තුන් වලට තේරෙන්න ඕන අර නම්බර් ગેප් එක උනත් ළමයි ටිකක් සමාන වෙන්න ඕන. සමානයි කියන්නේ මේකේ සමාන නෙමෙයි ගැලපෙන්න ඕන කියන එකයි මම ඔය සමාන කියන දහසෙන් කරේ. හරිද? දැන් හිතන්නකො අපි 10යි 60යි කම්පෙයාර් කරනවා කියලා. ගැලපෙන්නේ නැහැ නේද? 10යි 50යි එක ගැලපෙන්නේ නැහැ ළමයි. හරි? ඒ හින්දා මම ඔය ලෙස් පොපියුලර් ගත්ත ළමයි එහෙනම් කොහෙද ජෙෆ්නා සහ කොලම්බෝ. මේකම ලියනවා ළමයි. ඒතර ගන්නවා මම ජෙෆ්නා is while එකකෝ. while Jaffna while Jaffna is what lamai less popular than what lamai than Colombo මං අරකටත් කොලම්බෝම ගත්තේ ළමයි. alright so ඒකට ගත්තේ නෑනේ. Jaffna is less popular than Colombo. දැන් ළමයි මේක එක්තරා වූ වාක්‍යයක් එතකොට. මේ බලන්නකෝ ලස්සන ගත්ත හැටි ළමයි. අපි මුලින්ම ගත්තා කොහෙද ගත්තේ මං? කැන්ඩි සහ නූරිලි සහ කැන්ඩිද? yes. it is 24 each. නුවර එළිය is more popular than. නුවර එළිය වඩා වැඩිලු than Candy. It's okay. While Jaffna is less popular than Colombo. එක ළඟ දේවල් ටිකක් මගේ ළමයි මම ඔන්න අඩු සහ වැඩි වශයෙන් ප්‍රකාශ කරා. දැන් මට පේනවා ඒක ඊටාම පිළිවෙලට ලියවිලා තියෙනවා. වඩා වැඩි වඩා අඩු. එතකොට මෙන්න මේ වගේ chart එකක් ළමයි එතකොට දාගන්න. හරි? popular එකේදී item එක තමයි අපි compare කරන්න ගන්නේ. එතකොට ඒකට දාලා ළමයි chart එකක් දාගන්න. එහෙනම් දැන් ගත්තා මොකද ළමයි? less popular එකක් ගත්තා. there is another part ළමයි majority. අපි comparison එකේ අවසානකට යන්නේ majority. ළමයි majority එක කියලා කියන්නේ බහුතරයනේ. එහෙනම් බහුතරයක් කියලා කියන ළමයි මේ දීලා තියෙන data ටිකේ මේ දාලා තියෙන එකේ ළමයි 100කට 50කට වඩා වැඩියෙන් count එක ගත්තොත් එහෙම count එකෙන් ළමයි majority එක කියන්නේ බහුතර කැමැත්තනේ. බහුතර කැමැත්ත වෙන්න නම් මගේ ළමයි අපි සමස්තයක් විතර 100යි කියලා ගත්තොත් 100ට 51ට වඩා වැඩි වෙන්න ඕන. 51 හෝ 50 වෙන්න බෑ ළමයි. 51 හෝ 51ට වඩා වැඩි වෙන්න ඕන. හරිද? දැන් මේකේ තියෙන counts බැලුවොත් එහෙම ළමයි 60යි 50යි 110යි 110යි මෙතන ළමයි ඔක්කොම 50 110යි 160ක් තියෙන ළමයි එතකොට. 160 භාගි කියන්නේ කීයද ළමයි? 160 භාගි කියන්නේ 80යි. එතකොට 80 භාගය ළමයි. එතකොට 80යි කියන්නේ සාමාන්‍යයෙන් majority එකට ළමයි ගොඩක්ම අපි items දෙකක් විතර තමයි ගන්න එතකොට. හරිද? මේ items දෙකෙන් ළමයි තොර බහුතරේ show up කරන්න indicate කරන්න ඕන. හරිද? එහෙනම් majority කියන්නේ මොකද්ද ළමයි? මේ දාලා තියෙන visiting කරන places වලින් වැඩිම කැමැත්ත තියෙන එක. total එක විතර ගත්තොත් එහම වැඩිම කැමැත්ත තියෙන ටික. එතකොට chart එකේ ළමයි වැඩිම විදියට show up කරලා තියෙන්නේ මොනවද ළමයි? ඇල්ල සහ නුවරඑළිය. මේක ප්‍රැක්ටිකල් ලයිෆ් එකට ගත්තොත් මගේ ළමයි මේක ප්‍රැක්ටිකල් දෙයක්නේ. ප්‍රායෝගික ජීවිතයට ගත්තොත් ළමයි සාමාන්‍ය යන්න කැමති තැනක් කිව්වොත් ඔය දෙක තමයි මුල් වෙන්නේ සාමාන්‍යයෙන්. හරිද? ඉතින් ඒ හින්දා මෙතන නෝ මං ගත්තොත් එහෙම ඇල්ල සහ නුවරඑළිය මං කියන ළමයි majority කියලා. එතකොට the majority ඔන්න වාක්‍ය ලියන හැටි ළමයි the majority of the students like කොහෙද ළමයි like L and what ළමයි නුවරඑළිය on ළමයි අපි second paragraph එක ඉවර කළා. පැහැදිලිද? දැන් එතකොට දැන් මං කියන්නේ majority භාගයට වැඩි වෙන්න ඕන කියලා. මෙතන 160ක් තියෙන 160 භාගය තමයි ළමයි 80 80. 60යි 50යි කියන්නේ 110යි. ඉතින් 80ට වඩා වැඩිනේ. එතකොට මේ දෙක ගන්න. හරිද? බැලූ බැල්මට මොකද එකපාර ගන්න පුළුවන්. හරිද? ඔන්න ළමයි දැන් අපි second paragraph එකත් ඉවර කරා. තව තියෙන එකම එක phrase එකකට යන්න.
ඒ තමයි ළමයි most එක සහ least එක අපි කොහොමද ඉවර කරලා දාන්නේ කියලා. අපි ළමයි ඕකේ නම් අලුත් වාක්‍යයකට යමු. හරිද? පැරග්‍රාෆ් එකක් විදිහට නෙමෙයි ළමයි එක separate sentence එකක් විදිහට තමයි අපි කරන් ඉවර කරලා දාන්නේ. right? ඕකත් ලියා ගන්න බලන්න. most of ඒ ළමයි ඉන්න දරුවන්ගෙන් වැඩිම ගාණක් කැමති ළමයි මෙන්න මේ ඇල්ල විසිට් කරන්න lowest එක ළමයි නැත්නම් least එක කැමති ළමයි මොකේදද ජෙෆ්නා විසිට් කරන්න. අපි ලස්සන ප්‍රයිස් එකක් ගන්න ළමයි මෙන්න මේකද. දැන් ඔයා මේක කන්සිඩර් කරානේ. දැන් ඔයා මේක දිගේ ගියානේ. අපි කියනවා ළමයි. අපි කියන මෙන්න මේ විදිහට it is clear that එක පැහැදිලි අපිට දැන් මේක. It is clear that කමාවක් තියලා the වැඩිම ළමයි ගණන the most of the right the most of the students like to visit L and එකට වඩා ළමයි දාමු while එක දාමු ළමයි L while the least is for ළමයි මෙතන while the least is for කියලා දැම්මේ මගේ ළමයි least එක වන්නේ දැන් හේතුව මෙතන most of the students කියලා කිව්වනේ ළමයි එහෙනම් least of the students ඕනේ ඒ least is for කියනකොට මේ of the students කතාව මේක ඇතුලේ තියෙනවා least එක මෙන්න මෙයාලටයි while the least is for what ළමයි Jaffna ඔන්න ඔය විදිහටයි ළමයි අපි bar chart එකක් pie chart එකක ඔය detailing comparison conclusion කියන සියල්ල ලස්සනට ලියන් එන්නේ මගේ ළමයි. ඕකේ ඔය අර introduction එක විතරනේ වෙනස් වෙන්නේ ළමයි අනිත් හැම paragraph එකකම අනිත් chart එකකම. ඉතින් ඒ හින්දා මේ විදිහට ලස්සනට හදා ගන්න පුළුවන් නම් ඔයාට මේකේ වැඩේ ගොඩ. හරි. එහෙනම් මේක ලස්සනට ලියා ගන්න. මේක ලස්සන වාක්‍ය රටාවක් කියන්න පුළුවන් එකක් ළමයි. එහෙනම් practicing is the best remedy ළමයි. practice කරන්න මේක පුළුවන් තරම්. ඔයා මේක හොඳට practice කරොත් මේකේ සුපිරියටම ගේමක් ගහ ගන්න පුළුවන්. හරි. දැන් අපි යම්මගේ ළමයි එතකොට මේකේ dual chart එකක් ආවා. මේකෙන් අපි දෙක තියෙන charts එන්නේ. ඒවා ආවම ළමයි කොහොමද අපි මේක describe කරගන්නේ කියලා ලස්සනට හදාගමු. ඕකේ. ලස්සන ලියා ගන්න බලන්න මෙන්න මේක එනවා.